සුබ දවසක් මගේ යාළුවනේ. අද බලමු දුගී මහාන යන්ත්‍රයේ මූලික කොටස් මොනවද කියලා. මම මූලික කොටස් කිව්වට කොටස් ගොඩක නම් කියනවා නැත්තම් කියන්නේ මැෂින් පාර්ට් එකක් ගන්න ගියාම ගොඩක් අයට නම දන්නේ නැතුව ගොඩක් ප්‍රශ්න එනවා. ඒකෙන් තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. රයිට් අපි උඩ ඉඳන්ම බලමු ට්‍රෙසිස් ස්ටෑන්ඩ් එකේ ඉඳන්ම බලමු. මේ තියෙන ට්‍රෙසිස් ස්ටෑන්ඩ් එක මේකට කියන ට්‍රෙඩ් කප් එක කියලා කියනවා ප්ලාස්ටික් වලට. ඊළඟට තියෙනවා ට්‍රෙඩ් ගයිඩ් කියලා කියන්නේ. මෙතන ට්‍රෙඩ් ගයිඩ්, මෙතන ට්‍රෙඩ් ගයිඩ් එක, මෙතන ට්‍රෙඩ් ගයිඩ් එකක් තියෙනවා, මෙතන ට්‍රෙඩ් ගයිඩ් එකක් තියෙනවා. මෙතන තියෙනවා ට්‍රෙඩ් ගයිඩ් එක. ඊළඟට ටෙන්ෂන් ස්පින් සෙට් එක, පුට් ප්‍රෙෂර් රෙගුලේටර් එක, මේ තියෙන පුට් ප්‍රෙෂර් රෙගුලේටර් එක, මේ මෙතන ඉහළ පහළ යන්නේ ටේක් අප් ලිවර් එක, ටේක් අප් ලිවර් එක, පුට් එක, නීල් එක, නීල් ස්ක්‍රූ එක, නීල් ස්ක්‍රූ කියන්නේ ඇනේට තමයි නීල් ස්ක්‍රූ එක කියන්නේ. පුට් ප්‍රෙෂර් බාර් එක තියෙනවා. මේ පුට් එක සවි කරලා තියෙන බාර් එකට කියන්නේ පුට් ප්‍රෙෂර් බාර් එක කියලා. නීල් බාර් එක තියෙනවා. මේක තමයි නීල් එක සවි කරලා තියෙන බාර් එකට කියන්නේ නීල් බාර් කියලා. ඊළඟට තියෙනවා ෆ්ලෝට් ප්ලේට් එක තියෙනවා. මේක එනේ සවි කරලා තියෙන ෆ්ලෝට් ප්ලේට් එක. මේක ඇවිල්ලා සයිඩ් ප්ලේට් එක. මෙතන තියෙන පීඩොක් එක දැති තියෙන්නේ. ගොඩක් අය කියන්නේ ටච් සෙට් එක කියලා. ඒ කියන්නේ පීඩොක් එකට කියන්නේ. මෙතන ඇවිල්ලා ස්ටිච් රෙගුලේටර් එක, ස්ටිච් රෙගුලේටර් එක, ටැක් ලිවර් එක, මේ තියෙන ටැක් ලිවර් එක, හෑන්ඩ් වීල් එක, මතෙන් කරකැවෙන්නේ හෑන්ඩ් වීල් එක. මේ කවරට කියන්නේ බෙල්ට් ගාඩ් එක කියලා. මේකට කියනවා බොබින් රිවයින්ඩර් එක. බොබින් එක කොතනකට කියන බොබින් රිවයින්ඩර් එක. මෙතන බොබින් රිවයින්ඩර් එකේ ටෙන්ෂන් සෙට් එකක් තියෙනවා. තව එකක් කියන්න බැරුණා. මෙන්න මේ ස්පීන් එක කරන ටේක් අප් ස්පීන් එක කියලා කියනවා. ටේක් අප් ස්පීන් එක. මෙතන තියෙනවා ටෙන්ෂන් ඩිස් දෙක. මේ මෙතන තියෙනවා මේ වල පේන පළු දෙකක් තියෙනවා. මෙතන ඔයගොල්ලෝ මැෂින් එක මේක නම් තේරෙන්නේ පළු දෙකක් තියෙනවා. ටෙන්ෂන් ඩිස් එක කියලා කියන්නේ ඒකට. රයිට්. මේකට කියන්නේ හුක් එක කියලා. මේක ඇවිල්ලා හුක් එක. මේක ඇවිල්ලා බොබින් එක. බොබින් එක මේක සරල් එක. මේ සරල් එක මේක බොබින් එක. මේ හුක් එක සවි වෙලා තියෙන පින් එක. පින් එක කියවම දන්නවා. මේ ඇවිල්ලා ඔයිල් පම්ප් එක. මම මේකට කියන නම දාන්න. නැත්නම් ඔය කිව්වොත් ඔයිල් බාත් එකේ දෙන කැප් එක වගේ කෑල්ල කියලා ඒක එහෙම ඉල්ලුවක් දෙනවා. මේ පාර්ට් එක. මේ පාර්ට් එක ගොඩක් දුරට සාමාන්‍යයෙන් යන ප්‍රශ්න එකක්. මේකට ඇවිල්ලා කියන ඔයිල් බාත් එක කියලා. මේ තින්නේ ඔයිල් බාත් එක. මෙතන තියෙන මෝටරේ තියෙනවා. බෙල්ට් එක තියෙනවා. ඔයාලා මැෂින් එකේ මේ ඩිලීට් ඩ්‍රයිව් මෝටරයක් නම් මෙතන මෝටරේ නැති වෙන්න පුළුවන්. හෑන්ඩල් එක ළඟට මෝටරේ එන්න පුළුවන්. පැඩල් කූරු. පැඩල් බෝරු ගුවන් දන්නවා. පැඩල් එක. ඊට ගන්න පැඩල් එක.
මම මේ පුට්ට කුස්සන එකට කියන නමක් දාන්නම් මම හරි නම ඩිස්ප්ලේ එක දාන්නම්. මැෂින් ස්විච් එක මම හිතනවා මම සියලු දේ කියවුණා කියලා. කියවුණ නැති දෙයක් තියෙනම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔයාලට ඉදිරියට ගේන්න අවශ්‍ය වීඩියෝ එකක් තියෙනම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම මේ වීඩියෝ එක අරගෙන ඉන්නම් අනිවාර්යයෙන්ම. හරි මං ගිහිල්ලා එන්නම්. සුබ දවසක් ඔයගොල්ලන්ට.